පස්සේ රාජකීය ව්‍යංජනත් එක්ක එකතු වෙන විශේෂ කෙනෙක්. මේක අපිට කන්නම් වෙන්නේ අප්‍රේල් මාසේ විතරයි. මම හිතන්නේ මේක රත්නපුරේ රබරගමුවේ හැදෙනවා. ඒකට මම දැකලා තියෙන විදිහට මම ෂූටින් ගියාන් පස්සේ කුරුණෑගල ගල්ගමුව පැත්තේ ගොඩාක් බහුලව වගා කරනවා අනුරාධපුරේ කජු. ඉතින් රත්නපුරේ කජු වර්ග කීපයක් තියෙනවා. පෙතන් කජු කියලා තියෙනවා. කජු ඇටේ ගොඩක් ලොකුයි. ඊට පස්සේ ඇට කජු කියලා තියෙනවා. තව මෙහි තියෙනවා කිරි නැති කජු කියලා. ඒ කජු ගෙඩියේ කිරි නෑ. ඒ කියන්නේ එහම කටින් කඩලා කන්න පුළුවන්. ඒ කජු වල ඇත්තටම කිරි නෑ. කටින් කඩලා වදේ කන්න පුළුවන්. හරි. දැන් මේ හදන්නේ අපි මේ ගහින් කඩාගත්ත කජු ව්‍යංජනයක් හදන හැටි ඕගොල්ලන්ට පෙන්නන්න. ඉතින් අප්‍රේල් මාසෙට විතරයි මේ පැත්තේ රත්නපුරේ කජු හැදෙන්නේ. ඉතින් මේ අමු කජු හොයාගන්න හරි අමාරුයි. ඉතින් කොහොමද බලුවා අමු කජු වලින් ව්‍යංජනයක් හදාගන්නේ. මුලින්ම ඉතින් මේ කජු ටික කපා ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ ගහෙන් කඩාගත්ත කජු සෝදලා අරන් ගහෙන් කඩාගත්තේ මේ තියෙන්නේ කජු පුහුලම ඉදිලා කජු ගෙඩියත් එක්ක වැටිච්ච ඒවා. දැන් මේ පුහුලම අයින් කරලා කජු ගෙඩිය විතරයි. මේ තියෙන්නේ අමු කජු. ඉතින් මේ වේලිච්ච කජුයි අමු කජුයි දෙකම එකතු කරලා අපි කජු ව්‍යංජනයක් හදන්න යන්නේ. මුලින්ම අපි කජු ටික කපා ගන්නවා. ඉතින් අපි කජු කැපුවාට පස්සේ එක්කෙනෙක් ඉන්නවා කජු ගලවලා දෙන්න. ඔයගොල්ලන්ට මතක ඇති කළු ගඟ දිගේ අපේ ආදරණීය ගුරුතුමා ජැක්සන් ඇන්තනි සර් ගැන මතක් වෙනවා. සර් ගැන මතක් කරන්න ඕනි. අවුරුදු මාස කියන්නේ ජැක්සන් ඇන්තනි සර් හැමෝටම දැනෙන මාසයක්. අවුරුදු මාස කියන්නේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මේ අවුරුදු වැඩසටහන් වලදී ජැක්සන් සර්ගේ දැනුම අපේ රටේ දූදරුවන්ට මුළු සමස්ත සමාජයටම ලෝභ නැතුව බෙදපු ගුරුවරයෙක් තමයි ජැක්සන් ඇන්තනි සර්. ඉතින් එතුමා නැති අඩුව දැරිච්ච ලොකු අවුරුද්දක් තමයි ලොකුවට දැනිච්ච අවුරුද්දක් තමයි මේ ගෙවුනේ. තාම නෑ ඉතින් ඒ අඩුව පුරවන්න කෙනෙක්. අපි බලමු ඉතින්නේ. එතුමාගේ අඩුව පුරවලා ඒ දැනුම රටට බෙදෙන කෙනෙක් බී වේවායි කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. රයිට් එහෙනම් ඕගොල්ලෝ මතකද කළුගඟ දිගේ වැඩසටහනේ 25 වෙනි එපිසෝඩ් එකේ බුද්ධං සරණේ කියලා කවියක් කිව්වේ. අන්නේ අයියා බැදලා ඉන්න නෝනාගේ නංගි ඉන්නවාද අපිත් එක්ක මේ කජු බත ගලවලා දෙන්න. මේ ඉන්නේ ලස්සනට වාඩි වෙලා. මෙයා ඔන්න අද ඇවිල්ලා අපේ ගෙදර අවුරුද්දට උදේ පාන්දර හැමදාම එනවා අවුරුද්දට. ඉතින් අල්ලගත්ත කජු ටික කැපුවට පස්සේ මද ටික ගල්ලා දෙන්න කියලා. මේ අපි අක්කා කියලා කතා කරන්නේ. අක්කගේ නම ජයන්ති අක්කා. මේ දැන් අද ඉක්මනට යනවා. ඊයේ ඈ අයියේ යන්න. ඔන්න දිමිත් කරවන්න යනවා. හරි දැන් මෙන්න එහෙම කජු ටික කපා ගන්න ඕනේ. දැන් මේ විදියට මේ කජු ටික කපා ගන්න ඕනේ. මේ කජු වල නම් කිරි තියෙනවා. හින්දා අතේ ගා ගන්න හොඳ නැහැ. අතේ ගෑවුනොත් කරන්නේ මේ පොල් දෙල් ටිකක් ගාලා හොඳට සබන් දාලා සේදුවහන් කිරි ටික යනවා. මේ පැත්තේ අයට මේ කජු කිරි ටික අතේ ගැවුණා කියලා එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම පුරුදුයි. නේද අක්කේ? කජු කිරි ගැවුණා මොකද කරන්න ඕනේ අක්කේ? දන්නේ? පොල් තෙල ගෑම හරිය නේද? එහෙනම් කජු මාළු හදලා තියනවද? කැටවල තියනවද? එහෙනම් කැටවල. මේ පාර කෑවේ නැද්ද කජු මාළුව? නෑ අනේ. කොහෙව තමුන්නේ නැද්ද? නෑ. කජු පුහුලා? කජු පුහුලා මොකක්ද? අවුරුදු ඉස්සර ගිහින් දිනුවේ නැද්ද? දිනුවා. මොනවද දිනුවේ? දිනුවා. දිව්වා? අඬලා. අඬලා? අඬලා. එදා තල්ලා දිනුවනේ. ඈ? මේ පාරක් දිනුවද? මොනවාද හම්බුනේ? ජෝගුවා. ජෝගුවා? එච්චරයි. එයා. ඉනාව. ඉනාව පළවෙනියද? නෑ. ඔව්. පොඩි තරංගෙ හිටියා පොඩි තරංගෙ දිනුවා. ඒක හම්බුණා. දැන් මොනවද හම්බුනේ? ජෝගුවයි. ජෝගුවගේ පෙරේරෙකුයි. පෙනේරයා? දේසමුකුයි. හිනාවිලා පළවෙනියද? ඔව්. හොඳයි.
දැන් පොල් අරන් යන්න දායි. ඕවනේ කොල්ල මට. පොල් කඩන්න ඕනේ. ඈ? කොහොමද කඩාගන්නේ? ඈ? අකිලට කියලා තමයි කඩන්නේ. ඈ? මොකද අකේ? මොකද? අම්මට කී ඉඳ ගන්න කියලා. ඈකේ? පොල් නැද්ද? කඩින් ගත්ත කීයද පොල් ගෙඩිය? ඔන්න ගිනි ගණන්. නෑ. දැන් අපේ ඉදිරින් දෙන්නේ නිකන්ද? ඈ? සතරව නිකන් දෙනින්ද ආපු පොල් අරන් යන්න උදේ පාන්දර. ඈ? නෑ අවුරුද්ද රයින්ද බෑ කොහොම? ඈ? අවුරුද්ද එන්න බෑ. මොනවද අරන් ආගෙනකොට? නෑ මොනවා කියන්නද කොල්ලෝ. ඈ? මොකෝ හනකල බෑ කියලා නිකන් යන්න. ඈ? අනේ ඵලිය නිකන් මං කියලා. මොකෝ කියන්නේ. ඈ? කඩਿੱත් වහලානේ. කඩਿੱත් වහලා? ඒ කැවුම් හැදුවේ නැද්ද ගෙදර? අනේ. ඒවා තනියෙන් ඉන්නේ අක්කා? ඔව්. ගෙදරක? ඔව්. උයාගෙන කාලා? ඈ? ඒක කන්න කොහෙන්ද? කන්දා මං ගෙනවා වැඩට යනවානේ. කොහෙද? කොහෙද වැඩට යනවා? කුලී වැඩට? ඒ වැඩ කරන්න බෑ අප්පා. ඇයි ඒ? බෑ. ඈ? දෙය අවුින්ද බෑ. අවු ඉන්න බෑ? හරි ඔන්න කජු ටික නම් ඔක්කොම කපලා ඉවරයි. අපේ අක්කා ජයන්ති අක්කා කජු ටික ගලවනවා. ගලවලත් ඉවරයි. දැන් ඊට පස්සේ කරන්න තියෙන්නේ ජයන්ති එක කජු මාළු වෙලා තියෙනවද? ඈ? ඈ? කජු මාළු වෙලා තියෙනවද? ඈ? දැන් අක්කේ දැන් කජු ටික ගලවලා ඉවරලා මොකක්ද ඉස්සෙල්ලාම කරන්න ඕනේ? උණු වතුර දාන්න ඕනේ. කජු පත්‍රේ උණු වතුර දාන්න ඕනේ. අර කිරි ගැටි යන්න. ඔව්. ඊට පස්සේ පොත්ත ගලවන්න ඕනේ. ඊට පස්සේ කොහොමද කජු මාළු යද්දි මේ පරිප්පුත් දානවද? නිකන් කොසට. කොස්සට තම්පල. සම්පලා ඒව දාන්නේ. මේ කරද්දී කොසි. නෑ කරල් ඒවත් දාන්නේ. ඉතින් අපේ අම්මා නම් පරිප්පු දාලු යන්නේ. හොඳ නෑ? ඔය කාලේ නැද්ද? නෑ අවුරුද්දට මේ ගෙදර මොනවාද කිරිබත් ඉවුව නැකතර? ඈ? ඔව්. නෑ. මගේ මේ ටීවී එකේ දැක්කද මං හිරු එකේම ඉන්නවා. මං ටීවී බාන්නේ නැහැ නේ උන්ටහට. ඇයිද වා ටීවී එකක් නැද්ද ගෙදර? නෑ. ඈ? නෑ. ටීවී එකක් නැද්ද? නෑ. අයියෝ. එතකොට කරන්ට් එක තියෙනවද? කරන්ට් එක නෝකෝන්නේ. ඒකනේ ඉතින් කරන්ට් එකදී මං ටීවී එක හොයලා දෙන්න හරි තිබුණානේ. කරන්ට් එකක් නැද්ද? කරන්ට් තුනට කරන්ට් උඩ හැදුනට ඈ? මේ පල්ලෙන් දාන්න එකක් නැහැ. ආ කරන්ට් එක උඩ එහෙම ගෙදරින් වයර් එකක් ඇදලා ගන්න. ඔය තනියෙන් ඉන්නේ ගෙදරක? ඔව්. තනියෙන් උයාගෙන කාලා තනියෙන් ඉන්නවා. ඔව්. නැගතර මොනවද ඉව්වේ? කිරිබත්. කිරිබත් තනියෙන් හදාගත්තද? ඉවරේ කිරිබත්. ඈ? කිරිබත්. කිරිබත් හදලා තනියම කෑවා. මේ එතකොට දැන් මේ මොනවද ලාම්බු තෙල් වලින් දින්නේ? ඔව්. නෑ හිට බන්දලු. පිටිපන්දව පත්තු කරා? ඔව්. පිටිපන්දව පත්තු කරා රැයට උයලා කාලා එක්පොට නිදා ගන්නවා. ඔව්. ටීවී බලනවා මොකවත් නැහැ. නෑ. අයියෝ ඒකනේ ඉතින්. ඉවරයි. ඈ? දැන් අවුරුද්දට නෑදෑය වෙන්නේ නැද්ද ගෙදෙට්ට? එනවා අද. අද? දැන් යන්නෝද ඉක්මනට? ඔව්. දැන් පොල් අරන් යන්න ආපු ගමන් තමයි කජුපත ගලවන්න උනේ. අනේ නෑ මං අවුරුද්ද මෙහි ආවනේ කොහොම එනවනේ. ඈ? අවුරුද්ද කොහොම මෙහි එනවනේ. අවුරුද්දටද? කැවුම් හැදුවේ නැද්ද? නෑ. කජු මත ගලවද්දි කන්න හිතෙන්නේ නැද්ද? අනේ. මට නම් දැන් කට නිකන් ඉන්න බැරිනේ. එතකොට හරි. ගොඩක් තියෙනවනේ. හරි දැන් මේ ටික මොකද කරන්න ඕන? උණු වතුර දාන්න ඕනේ. ඔව්. උණු වතුර දාලා පොත්ත යවන්න ඕනේ. ඊට පස්සේ ඒක සුද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ යාන මං කිව්වේ දැන් කොසට දාන්න ඕනේ සම්පල දාන්න නෑ කරා. හ්ම් එච්චර. දාලා මාළු හරි. කිරි දාන්න පිළියන්න ඕනේ. ඒක රසට එනවා. හ්ම්. ඈ? දැන් මොකද්ද අවුරුද්දට කියන්න තියෙන්නේ? බලන් ඉන්න ඇයිද? මොකක්ද? අවුරුද්ද සුබවතන්න. සුබවතන්න. හ්ම්? සුබවතන්න. පතන්න සුබවතන්න. ඈ? සුබ අලුත් අවුරුද්දක් කියලා කියන්නේ. හැමෝටම? හ්ම්? ඈ? ඇයි? ඇයි? බලන් ඉන්න ඇයිද කියන්නේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා. එතන නේවා.
ඈ ඉතින් මම කියන්නේ. එසේ මේවා ඔව්. හරිද අපි බලමු ටීවී එකක් හොයාගන්න විදියක් නේද? ඔව්. ටීවී එකක් හම්බුනොත් කරන්ට් එක ඇදගත්තා හිත උඩ ගෙදරින්. ඔව්. වයර් එකක් දාලා. ඔව්. ඈ? ඔව්. බලමු අපි ටීවී එකක් හොයලා දෙන්න. තෝ නාට්‍යයෙන් බැලිය හැකිනේ මං ඉන්නේව නේද? ඔව්. මේ දවස් ටික මුකුත් බැලුවේ නැහැ. නෑ. අන්තිමට බැලුවේ මොකද්ද මං ඉන්න නාට්‍යය? මෙහාව තව බලන්නේ. මොකද්ද දැක්කේ මගේ ටීවී එකේ මං ඉන්නේ? මම දැක්කා ඔයා ඉන්නවා. මොකේද? ගැලන එක රන් දෙනවා. ගැල්ලා වෙත් එක රන් වෙනවා. ඈ? අර බෑග් එකක් එල්ලගෙන ඔව්. දැක්කද? ඔව්. ඒ හරියා. ඈ? ඒ හරි. දැන් හරි? හරි එහෙනම් දැන් අපි මේ කජු ව්‍යංජනේ හදමු නේද? කතා කර ඇතිද? ඇති ඇති. ඈ? ඇති. හරි. දැන් එන මේ අක්ක කියනවා වගේ කජු ටික උණු වතුර නටන උණු වතුර. කියන්නේ හොඳට උතුරන උණු වතුර වලට මේ කජු මද ටික දැම්මන් පස්සේ විනාඩි 5ක විතර යනකොට මේ පොත්ත නිකම්ම ගැලවෙනවා. 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 ඊට පස්සේ අර කජු කිරි මේ පොඩි කිරි ගතියක් තියෙනවා ඒකත් නැති වෙනවා. ඊට පස්සේ අපි දැන් උණු වතුරට දාලා බලමු මොකද්ද කරන්න කියලා. රයිට්. උණු වතුර ටිකක් කරන්නේ. උණු වතුර ගේනවා ඇත්තේ. ඈ මේකට දාන්න ඕනේද? ඔව්. මේක උණු රස්නයයි. නේ? දැන් හරි. දැන් වහන්න ඕනේ. ඈ? වහලා යන්න. වහන්නත් ඕනේද? දැන් මේකේ පොත්ත ගැලවෙනවා නේ? ඔව්. ඉතින් ආයෙ දැන් පොතු ගලවන්නත් ඕනේ. පොතු කරවන්න. හරි ඔන්න එහෙනම් දැන් අපි උණු වතුර දාලා විනාඩි කිහිපයක් කජු ටික උණු වතුරෙන් පෙඟෙන්න ඇරියා. උණු වතුරේ තියෙන්න ඇරියා. දැන් මේ මදේ මේ පොත්ත හොඳට ඉවත් වෙනවා කජු මදෙන්. දැන් මේ පොත්ත අයින් කරගන්න එපා. මේ පොත්ත නැත්තම් තිත්තයි නේද අක්කේ? ඈ? ඔව්. තිත්තරයිද? ඔව්. දැන් හොඳට ගැලවෙනවා නේ? ඔව්. දැන් මේ ටික ගලවගෙන අපිට කන්දේ පායකෝ. ඈ? කන්දේ පායකෝ. ඇයි? හොඳ නෑ. ඇයි? ඈ? කඩවලම කජු ටික. කජු ටික කන්දේ පා. ඇයි? ඔබා. උයන් නැති වෙන්නේ කජු ගෙත් ටික. මොකද? උයන් නැති වෙනවනේ කජු ගෙත් ටික. කන්න හිතෙනවනේ. කන්දේ පා. අකර කන්න හිතෙන්නේ නැද්ද? මට කන්ද හිතෙන්නේ ඇයි? නෑ. හරි දැන් මේ කජු ටික හොඳට මේ කුරුට්ට පොත්ත අයින් කරගෙන දැන් මේ අක්කා කිව්වා තම්පලා දානවා මෑකරල් දානවා කොස් ඇට දානවා එක එක දේවල් දාලා මේ මික්ස් කරලා මේ කජු මාළුව හදන්න පුළුවන් කියලා. දැන් අපි ගෙදර හදන්නේ පරිප්පු දාලා. බයින්න බා කනවා. ඈ? කවුද? කවුරුන්නේ? එහක්කේ දැන් ඒතකොට ටීවී එකක් දෝනේ. ඔව්. ටීවී බලන්න. ඔව්. හරි බලමුකෝ අපි ටීවී එකක් හොයලා දෙන්න. ඈ? ටීවී එක හොයාගත්තොත් මම ගෙනත් දෙන්නම්. හා. ඈ? පොඩි එක. පොඩි එකක්? ලොකු එකක් ඕනේ නැහැ. මේ අක්කා මේ තනියෙන් ඉන්නේ ගෙදරක. කියන්නේ කසාද බැඳලා මැරි කරලා නැහැ. එතකොට තනියෙන් හම්බ කරගෙන කාලා මේම තමයි ඉන්නේ. මේ අද ආව අපේ ගෙදර අද අවුරුද්දට පොල් අරයි යන්නේ. අපේ ගෙදරින් ඉතින් මේ ආවම පොල් දෙනවා. දැන් මේ වාලේ අක්කලා ගෙදර ආපු ගමන් අපේ ගෙදරට ආව පොල් අරයි යන්නේ. ඒ ආපු ගමන් තමයි මේ කජු කපන්න අල්ලගත්තේ. ඈ? නේද? යන්න උනේත් නැහැ නේ? ඈ? ඇවිල්ලා නෑ ආවේ අවුරුද්දට. ඈ? අවුරුද්ද කරන්නේ නෑ ආවේ. ඉතින් අන්තිමට මොකක්ද උනේ? අන්තරම උනේ කජු බලන්න වුණා. මාරු වැඩ. ඈ? මාරු වැඩ. දැන් මේ වීඩියෝ එකේ දකි කට්ටිය නෝද? ඈ? ගමේ අය බලයි වැළුවා මොකක් කියයිද දන්නේ නැහැ.
බඳින්න දන්නේ අන්න ජයන්ති ඉන්නවා කියන්නේ ඈ හරි ඔන්න එහෙනම් කජු ව්‍යංජනේ හදන්න දැන් කජු ටික අපි සුද්ධ කරගෙන ඉවරයි මේ තියෙන්නේ සුද්ධ කරගත්ත කජු ටික දැන් මෙතන ඔක්කොම જાති තියෙනවා කජු ව්‍යංජනේට ඕනි කරන ඒවා දැන් බලන්න පුළුවන් සුද්ධ කරගත්ත කජු ටික තියෙනවා එතකොට සෝදලා ගත්ත පරිප්පු තියෙනවා එතකොට අවශ්‍ය රම්පා කරපිංචි මිරිස් රතු ලුණු සුදු ලුණු ඒ ටික තියෙනවා අවශ්‍ය අඩු වැඩි 3-5 ටික තියෙනවා ඒ කියන්නේ කහයම අපේ ගෙදරම හදාගත්ත ඒවා කහ කුරුඳු අපේ වත්තෙන්ම හදාගත්ත දේවල් පොල් කිරි ටික තියෙනවා දැන් අක්කේ උයන්න තමයි තියෙන්නේ නේ දැන් ඉස්සලාම මේ මොකද කරන්න ඕනේ කජු ටික මේකට දාගන්න ඕනේ ඈ හරි දැන් ඉස්සලාම අපි කජු ටික ඇතුළට දාගමු නේ එතන කනවනේ මොකද මොකද කජු කනවනේ දානවනේ ඇතුළට කන්න දෙන්න එක අනේ ඇයි ඇයි ඈ ඇයි මාළු යන්න බෑ ඈ මාළු යන්න අනේ මොකද දාන්න ඇතුළට හරි කජු ටික මෙහෙම දාගත්තා දාගෙන ඒකත් එන්න කවටුණා නේ නෑ දැන් මිරිස් 3-5 ටික කපා ගන්න ඕනේ කන්නම හිටින එකක් යනවා තව කන්න හිතනවා ඈ මොක කපන්නේ දී හරිද අක්කේ මේ හොමිරිස් කරා කීයක් දාන්න ඕනේද 3ක් ඈ සර වෙයිද 3ක් දාමුනේ ඊට පස්සේ අතුරු හරිද මං කපන්නේ දී හරි හ්ම් හරි අනේ කොච්චර ආන්නේ මොකද හරිද හරිද කියලා නේද ඈ තේවත් බිව්වේ නැද්ද උදේට අපේ ඉදිරින් බිව්වද දුන්නද මොන එකද හකුරු කාලා ඒක තමයි කෙන් කන්න බෑනේ ඇයි කොහොමද යකේ අවුරුද්දේ මොනවද හම්බුනේ මොකෝ නෑ ඈ කොයිවත් දුන්නේ නැද්ද මෙහි තවනේ කොයිද ඉතින් හම්බුනේ අපේ ඉදිරින් නෙමෙයි අරහෙන් හම්බුනේ නේද අක්කලගේ ඉදිරින් මොනවද දුන්නේ අක්කගේ මොකෝ ඈ තාම ගියේ නෑනේ ඉතින් අක්කගේ වංගු ඇති කොහොමද යනකොට දෙන්න යනකොට දෙයිද දන්නේ තව කවුද දෙන්න ඉන්නේ තව කොහෙද ගියේ දෙන්න කොහොමද දෙන්න දැන් මේවා ඔක්කොම රෙකෝඩ් වෙනවා හොඳේ කට්ටිය බලයි ඈ උන්චේ හිටියද ඉරේ හිටියද ඈ එලි කරන්න ගියා එලි කරන්න ගියා පාටි නැද්ද ඒගොල්ලෝ ඉතින් පාටි තුමුනේ වීරට වෙරිද ඈ නෑ මොකද කියනකොට මම කොහේ කාට මොකක් කිව්වේ නැද්ද නංගියේ කිව්වද අනේ කොහේ තරහ නැද්ද ඈ ඉතින් හන්ද කතාරන්නේ ඇයි ඈ හරි දැන් ඔන්න රම්පා කැප්පුවා රම්පා කරපිංචා රතු ලුණු සුදු ලුණු ඊගාට මොනවාද මේ ටික ඔක්කොම මේකට දාන්න ඕනේ හරි දැන් කපාගත්ත අපි ගත්ත රම්පා කරපිංචා සුදු ලුණු රතු ලුණු අමු මිරිස් මේ ටික ඔක්කොම මම ඇතුළට දාගත්තා මුලින්ම අපි කහ දාගමු මේ කහ ටික ඇද්දක්කේ ඇති ඇති ඈ කහ ගොඩක් දැම්මු මෙච්චර ටිකක් දැම්මු අම්මෝ එපා වැඩි ඈ පාට වැඩි ඈ පාට වැඩි වැඩි නේද ඉතින් කහ ගොඩක් දාන්නේ නැහැ තුන පහ තුන්පහනම් දාන්න දුන්නා හන්දා මේ ටික ඇද්ද ඇති ඈ අපිට දාන්න අප්පා හරි මිරිස් කුඩු කොච්චරද දාන්න ඕනේ කුඩින්ගයි දාන්න
ඩිංගයි මේ ටික ඈ ඇතිනේ ඈ එතකොට මේ මේ කමේවා මේ නෙමෙයි උළුහා ඔය දන්නේ නැද්ද ඈ උළුහා කොච්චරද දාන්නද මේ ඇතිනේ ඈ මෙච්චර දෙමු කන්න බෑ ඉන්න උම්මලකට දානවද මේද්ද කපුට දාන්න ඇතිනේ උම්මලකට ඊට පස්සේ කුරුඳු මේ ඔක්කොම දාන්නන්නේ ලුණු පස්සේ දාමුනේ දැන් මේ ටික හොඳට ඉස්සලාම අතින් කලවම් කරගන්න ඕනේ කොහොම අවුරුද්දට තෑගි මොනවද හම්බුනේ අක්කට? කාගේව හම්බුනේ නැද්ද? ඈ? ඈ? අපේ ගෙදර මොකෝ හම්බුන්නේ නැහැ ඉතින් කටේ මොකද? අම්මෙන් හම්බුන්නේ නැහැ? ඒ කාගේවත් හම්බුන්නේ නැද්ද? මොකෝ අම්ම? මාර වැඩ නික ගියේ නැද්ද කොහෙවත්? බුලත් දීලා වැන්දද? ඈ? ඈ? හරිද වැන්දේ? අම්මට වැන්දා? මොනවද දුන්න සල්ලි දුන්නද? නේද? මොකෝ නෑ කො දෙන්නේ. දෙන්න දෙන්නේ නැහැ කරන්න දෙන්නේ නැහැ කිව්වද? හරි දෙයි අවුරුදු පහු වෙලා හරිනේ. හ්ම්? හ්ම්? හරි. එමේ තියෙන්නේ දිය කිරි. දැන් කොහොම මික්ස් කරගත්තට පස්සේ ඈ? හරි ඔන්න එහෙනම් දැන් මේකේ හොඳට මික්ස් කරගත්තට පස්සේ කොහොම දී කිරි ටික දාගන්නවා. දී කිරි ටික දාලා මේකක් අපි තැම්බෙන්න ලිපේ දිනවනේ. ඔව්. ඊට පස්සේ අර මිටි කිරි ටික දානවානේ. ඔව්. රසට තියෙයි ඈ. කාලේ යනවද දවල්ද? ඈ? ඈ? දවල්ට බත් කාලේ යනවද මෙහෙ? ඈ? බලන්න බැරිය. හරි ඔන්න එහෙනම් ජයන්ති අක්කයි මායි අද කජු ව්‍යංජනේ හදන්නේ. දැන් ජයන්ති අක්කා ආවේ අපේ ගෙදර පොල්ලරයි යන්න. දැන් පොල්ලරයි යනක පැත්තක දාලා කජු මාළු හදලා ඈ? එయ్యා. ඈ? මොකද? ලැජ්ජාද? ඇයි ඒ? ඈ? දැන් පොල් අරයි යනක පැත්තක දාලා අද කජු හැදුවානේ. දැන් ගෙදරින් මොකක්ද දන්නේ අහන්නේ? ඈ? ඈ? බණීද? බැන්නෝ? බැන්නෝ? පොඩි කොක්කම කිව්වා කියලා ගිහලා ඉච්චල් බැන්නේ. බැන්නෝ? අයියෝ. මොන බයිනේ? දතිනෝ. වීර බැන්නෝ? අනේ වීර බැන්නෝ සද්ද තියෙනවා. ඈ? සද්ද තියෙනවා. බැන්නෝ සද්ද තියෙනවා? හරි යන්නේ අපි කජු එක ලිපේ තියෝනේ. යන්නද? යා. යා. ඔරි කිවිච්චා. ඔන්න දැන් අද ජයන්ති අක්කා තමයි කජු ව්‍යංජනේ ලිපේ තියන්නේ. තිය. රස නැතුනොත් ඒ වගේ කියන්නේ අන්න වැන්දනේ. වඳිනවද එහෙම? ඔන්න ජයන්ති අක්කා ලිපේ තිබ්බා. දැන් ඔයගොල්ලෝ දැක්ක නේද මේ අර අපේ ගැමි සම්ප්‍රදාය මොකද්ද කියලා ව්‍යංජනයක් හරි අපි ආහාරයක් ලිපේ තිබ්බට පස්සේ ඒකට වඳිනවා. නේ සාමාන්‍යයෙන් අපි ඒක කරන්නේ නැහැ නේ. හැබැයි අර ජයන්ති අක්කා කජු ව්‍යංජනේ ලිපේ තියලා මේ ඇතිලියට වැන්දා. දැන් ඒක තමයි අපේ සාම්ප්‍රදායික අපේ ගම්වල තියෙන මේ සාම්ප්‍රදායික දේවල් තමයි ඒවා. ඉතින් ඒවා හරි වටිනවා. ඒවා දැන් ඉතින් ටික ටික නැති වෙලා යනවා. හැබැයි ඉතින් මේ වීඩියෝ එකෙන් හරි අහපව ඒවා මතක් කරපු එක ලොකු දෙයක්. ඉතින් මේ පුරුද්දට මාත් කොහොම වදින්නම් අපි ගන්න ආහාරින්නේ මේ අපි හදාගන්නේ. ඒකට ඒ ගෞරවය දෙන්න ඕනි. ඒ සැලකිල්ල දෙන්න ඕනි කියන එක තමයි ඒ වදිනවා කියන එකෙන් අපි කරන්නේ. ඉතින් ඒක මේ අලුත් අවුරුදු චාරිත්‍ර මතක් කරන අලුත් අවුරුද්දේ ජයන්ති අක්කා හොඳ චාරිත්‍රයක් තමයි මතක් කරේ. හරි. ඉතින් ව්‍යංජනේ ලිපේ තිබ්බා. බලමු මේක ඉදිනකොට මේ ව්‍යංජනේ මේ කජු ටික දැම්බිලා පරිප්පු ටික දැම්බිලා අපි මිටි කිරි දාන්න තමයි ඊගාවට තියෙන්නේ. අපි මේක මේ විදිහට ඉදින්න හරි. එහෙනම් කජු ව්‍යංජනේ මොකද වෙලා තියෙන්නේ කියලා බලමු නේද? හරි.
දැන් අපි දිය කිරි දාලානේ ඉස්සෙල්ලාම ලිපේ තිබ්බේ. දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේකට අපි ලුණු දාගන්නවා. මේකේ ලුණු කැට ලුණු දාගෙන මිටි කිරි ටික දාගත්තා නම් දැන් අපි මිටි කිරි ටිකක් දාමු. හොඳට කලවම් කරලා දැන් ආපහු වහන්න ඕනේ මේක ඇතුලේ. මේ ඇතුලේ වසන්න ඕනේ. මෙහෙම මද ගින්නේ මේක දෙන්න ඇරියාම හරි. අපි අද කජු මාළුව රස බලනවා. ඔයගොල්ලන්ට පෙන්නනවා. කජු මාළුව හදලා මේකට තෙල් තෙම්පරාදුකුත් දා ගන්න ඕනේ. අර අපි කලින් දෙල් කොස් වෑංජනේට අලකොල් වෑංජනේට දැම්මනේ. තෙල් තෙම්පරාදු. ඒ වගේ මේකට තෙම්පරාදුවක් අපි දා ගන්නවා. හරි ඔන්න එහෙනම් අපි කජු වෑංජනේට තෙල් තෙම්පරාදු දාගන්නයි හදන්නේ. මුලින් හොඳින් රත් වෙච්ච තෙල් වලට මේ වගේ අබ දා ගන්නවා. අබ ටික හොඳට පිරුණාට පස්සේ වෙලිච්ච මිරිස් දා ගන්නවා. ඊට පස්සේ දා ගන්නවා රතු ලුණු. හරි ඔන්න එහෙනම් අපි තෙල් තෙම්පරාදු දාන්න ලෑස්තිය. මේ විදිහට සුවඳ. හරි ඔන්න එහෙනම් අද ජයන්තියක්වත් එක්කම අවුරුද්දේ කජු වෑංජනයක් හදලා රස බලන්නයි ලෑස්තිය. හරි ඔන්න එහෙනම් ජයන්ති අක්කයි මායි හදාගත්ත කජු වෑංජනේ. දැන් අපි දෙන්න කජු වෑංජනෙත් එක්ක අද උදේ පාන්දර දැන් අපි කන වෙලාව පරක්කු වුණා නේද? දැන් වෙලාව 11ට කිව්වේ උදේට කෑවේ නැහැ නේද? මේ කජු වෑංජනේ හදනකන් හිටියේ මේ කෑම කන්න. දැන් අපි දෙන්න අද අවුරුද්දේ ඉස්සෙල්ලාම දෙන්නත් එක්ක අපේ YouTube channel එකෙන් කෑම කාලා පෙන්නන්නයි හදන්නේ. එහෙනම් ඔන්නක් යා බෙදා ගන්න. බෙදාගන්න. ඔන්න දැන් මම පිඟාන දුන්නානේ අක්කට බෙදා ගන්න කියලා. එයා පිඟාන අරන් මට කිව්වා ඔයා ඉස්සෙල්ලාම බෙදා ගන්න කියලා. දැන් දැන් ඒ කියන්නේ දැන් අපේ ආච්චි අම්මලා ඉස්සර කෑම බෙදද්දි ආතර බෙදලා දීලා තමයි කන්නේ. කියන්නේ අර ස්වාමියා එහෙම නැත්තම් කියන්නේ පිරිමියාට තියෙන ගෞරවය මේ අපේ ගම් වල පිරිමියාට තියෙන ගෞරවය ඒ හැම දෙයකින්ම ඉස්මතු වෙන්නේ ඒක තමයි. දැන් මම ඒ කියන්නේ කාන්තාව කන්නේ පිරිමියා ගෙදර පිරිමියාට බෙදලා දීලා ඒගොල්ලෝ කෑවට පස්සේ තමයි කාන්තාව ආහාර ගන්නෙ. දැන් ඒ සම්ප්‍රදාය තමයි මේ අක්කාට මම බෙදා ගන්න කියලා දුන්නට එයා බෙදාගත්තේ නෑ. එයා පිඟාන මට දුන්නා ඔයා බෙදා ගන්න කියලා. ඒ හරි වටිනවා මේ සිරිත් විරිත් මේ සාම්ප්‍රදායික දේවල්. හරි දැන් එන ඕන බෙදා ගන්න. තව දාගන්න. නැද්ද? කජු මාළුව. කජු මාළුව නම් සුවඳයි. කජු මාළුව නම් හරි සුවඳයි. කරෝල බැදුම්. නේද මෑ කරන්නේ? ඔව්. අක්ක බෙදා ගන්නු. කරෝල බෙදුම්. කන්නේ කරෝල. කන්නේ? ඇයි? කරෝල කන්න උණයි. හරි එහෙනම් කමු. රසයි. කන්න. හොඳයිනේ?
ඔන්න එහෙනම් අවුරුද්දට අපේ ගෙදින් කෑම දුන්නා. හරි. ඈ? හරි. දැන් මං එහෙ නෝ වෙලාවක. හා. ඉවල් දෙනවා. හා. තුණු මිරිසක් හදලා. හා. ඇත්තටම ඔව් එනවා. එන්න. අක්කා ගෙදරට එනවා. හා. අක්කත් එක්ක ඉඳලා හොන්නක්. හාමිනා අක්කා එක්ක. අක්කා එක්ක ඔන්න එහෙනම් කජු වෑංජනෙත් එක්ක අපි දැන් උදේට දැන් තමයි කන්නේ. තාමත්ම රසවත් කෑමක්. කජු වෑංජනේ අමු කජු. රසවත් වගේම හරි ගුණවත් කෑමක් මේක. ඉතින් මේකේ තියෙන ඖෂධීය දේවල් ගොඩක් තියෙනවා. එකක් දෙකක් නෙමෙයි. ඔය කියන්නේ කිව්ව ගොඩක් තියෙනවා. ඕනේ කෙනෙකුට හොයලා බලන්න පුළුවන්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා සුවන් පෙරේරා ඔෆිෂියල් YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න, රැඳිලා ඉන්න. මේ වගේ වීඩියෝ අපි ගොඩක් දානවා. අපි ඉස්සරහට තව වීඩියෝ දානවා. එහෙනම් අපි තව ටිකක් කමු නේද? ඈ? අපි එකතු වෙලා කොහොම හරි ඔයාලා ටීවී එකක් හොයලා දෙන්න. ඈ? හා. හලෝ? හැමෝටම ජය වේවා, පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, නිරෝගී වෙන්න. නිරෝගීකම රැක ගන්න, හොඳ ආහාර සෞඛ්‍ය ලබා ගන්න. වෙන තව වීඩියෝ එකකින් හමුගමු. හැමෝටම ජය වේවා. අක්කත් වත් කන්නේ. අක්කත් වත්.